දවසක් කුරුල්ලෙක් තමන්ගේ කූඩුව හදන්න හොඳ ගහක් හොය යනකොට එයා දකිනවා ගඟක් අයිනේ ගස් දෙකක් තියෙනවා. ඉතින් මෙයා පළවෙනියට ගිහින් ගහක වාඩි වෙලා ඒ ගහෙන් ඇහුවලු මං ආයේ කඳේ කූඩුවක් හදාගන්නද කියලා. එතකොට ඒ ගහ කිව්වලු අපෝ එපා කියලා. ඊට පස්සේ මෙයා අනිත් ගහෙන් වාඩි වෙලා ඒ ගහෙනුත් ඒ ප්‍රශ්නෙම ඇහුවලු. එතකොට ඒ ගහ කිව්වලු කොමක් නෑ ඔයා හදාගන්න කියලා. ඉතින් ගොඩක් සතුටින් ඒ ගහේ කූඩුවක් හදලා ලස්සනට යක් පවුලත් එක්ක මේ කුරුල්ලා ජීවත් වෙන්න ගත්තලු. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට හයියෙන් වහින්න පටන් ගත්තලු. ඉතින් එහෙම වැහැලා ගඟත් පිටාර ගලව නිසා ඒ වතුර සැරට තමන්ගේ කඳේ කූඩුව හදන්න එපා කියපු ගහ කඩාගෙන බිමට වැටුණලු. ඉතින් මේක දැකපු අර කුරුල්ලා ආයෙත් ඒ ගහ ළඟට ඇවිල්ලා කිව්වලු දැක්ක නේද? ඔයා මට උදව් කරේ නෑනේ. දැන් බලන්න වගේ තත්ත්වේ ඔයා කඩාගෙන බිමට වැටුණා කියලා. එහෙම කියලා මේ කුරුල්ලා හයියෙන් hina වුණා. ඒක අහන් හිටු මේ කඩා වැටිච්ච ගහ කිව්වලු මං හොඳටම දන්නවා. මගේ කඳ හොඳටම දි รา පත් වෙලා මං ගොඩක් පරණ ගහක්. ඉතින් මේ වගේ වතුර සැරකට එහෙම නැත්නම් හුළඟක් හැමෝත් අනිවාර්යයෙන්ම මාව කඩාගෙන වැටෙනවා කියලා. ඒක නිසා තමයි මම ඔයාලට කිව්වේ මගේ කඳේ කූඩුව හදන්න එපා කියලා. ඉතින් එහෙම ඒ ගහ කියනකොට අර කුරුල්ලට කිසිම දෙයක් කියාගන්න නැතුව ලැජ්ජ සහගත මූණෙන් එයාගේ ඔළුව පහත් කරාලු. අන්න ඒ වගේ අපිත් කාගෙන් හරි උදව්වක් ඉල්ලලා ඒ කෙනා උදව් කරන්න ප්‍රතික්ෂේප කරාම අපි මොකද කරන්නේ? අපි ඉක්මනින් එයාගෙන් ලොකු නිගමනයකට එනවා නේද? අපෝ එයා හරියන්නේ හරි ආඩම්බරයි. කිසිම උදව්වක් කරන්නේ සෙල්ෆිෂ් ඔන්න ඔය වගේ. ඒත් මොහොතකට අපි එයාගේ තැන ඉඳන් හිතලා බලනවාද සමහර විට එයාට ඒ දේ කරන්න බැරි වෙන සාධාරණ හේතුවක් තියෙන්න පුළුවන් කියලා. අද හම් මොටිවේෂනල් ස්ටෝරි එකකට වත් කැමති නම් ලයික් එකක් දීලා ඉතින් මේ වගේ ස්ටෝරිස් දිගටම අහන්න අපේ ස්ට්‍රේන්ජ් බුක් YouTube channel එක subscribe කරන්න. Thank you.